ගේම් එකක් හදපු පොඩි කොල්ලෙක් අද ලෝකෙ ඉන්න ධනවත්ම මනුස්සයා කිව්වොත් ඔයා විශ්වාස කරනවා? ඔව්, ඒ තමයි ඉලෝන් මස්ක්. ඉලෝන් මස්ක් කියන්නේ අද බිලියන් ඩොලර්ස් තියෙන ටෙක් ලෝකයේ කිං කෙනෙක්. හැබැයි මෙයාගේ ජීවිත කතාව මූවි එකකටත් වඩා ක්‍රේසි. සවුත් ඇෆ්‍රිකාවල ඉපදුණු ඉලෝන් මස්ක් පොඩි කාලෙම වෙනස් ළමයෙක්. යාළුවෝ සෙල්ලම් කරනකොට එයා කැමති වෙන්නේ පොත් කියවන්න කම්පියුටර්ස් වල ඉන්න. අවුරුදු 12 දී මෙයා ගේම් එකක් හදනවා. ඒ ගේම් එක සෙල් කරලා මෙයා ෆස්ට් ටයිම් මනි earn කරනවා. පස්සේ මෙයා කැනඩාවට යනවා. ඊට පස්සේ ඇමරිකාවට. මෙයා ගත්තේ සල්ලි නැහැ. නැවත හිටපු කාමරයක රෙන්ට් එක ගෙවා ගන්න තරම්වත් සල්ලි නැති දවස් මෙයාට ඕන තරම් තිබිලා තියෙනවා. හැබැයි මෙයාට තිබ්බේ එක ඩ්‍රීම් එකයි. ඒ තමයි ෆියුචර් එක වෙනස් කරන එක. ඊට පස්සේ මෙයා ඉන්ටර්නෙට් බිස්නස් එකක් පටන් ගන්නවා. ඒක පස්සේ PayPal කියන නමින් කම්පැනි එකක් වුණා. eBay එක PayPal එක බයි කරලා පස්සේ ඉලෝන් මස්ක් මිලියනර් කෙනෙක් වුණා. සාමාන්‍ය මිනිස්සුන් නම් ඒ සල්ලි වලින් ලක්ෂරි ලයිෆ් එකක ජීවත් වෙයි. හැබැයි ඉලෝන් මස්ක් එහෙම කරේ නැහැ. එයාගේ තිබුණු මුළු සේසතිය මෙයා රොකට් වලට ගෙම ඉලෙක්ට්‍රික් කාර්ස් වලට ඉන්වෙස්ට් කරා. ගොඩක් අය කිව්වා ඉලෙක්ට්‍රික් කාර්ස් ෆේල් වෙයි කියලා. SpaceX රොකට් තුනම එක පිට එක්ස්ප්ලෝඩ් වෙන්න ගත්තා. ටෙස්ලා කම්පැනි එක බැංකුවකට සින්න වෙන්න ඕන මෙන්න තිබ්බේ. මේ දේවල් ගොඩ ගන්න යට එක chance එකයි තිබ්බේ. ඒ තමයි හතරවෙනි රොකට් ලොන්ච් එක. වගේ මේ හතරවෙනි රොකට් ලොන්ච් එක සක්සස් වෙනවා. අද ඉලෝන් මස්ක් කියන්නේ ටෙස්ලා, නියුරෝලින්ක්, SpaceX වගේ කම්පැනි හදපු මිනිස්සෙක්. මෙයාගේ biggest power එක money නෙමෙයි. ඒ තමයි never give up.